සංඛාර කියන්නේ ලෝභ දේශ මොහ. ඒව අනිත්‍යයි. ඒවා ගැන බලන්න නුවණක් නැහැ. බලන්න ඕන තැන බලන්නේ නැහැ. අනිත් පැත්ත බලන් ඉන්නවා. දැන් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ සාරාංශයට යමු අපි. නහි සීලවතං හේතුප්පජ්ජಂತಿ තථාගතා. තථාගතවරු මේ ලෝකෙට පහළ වෙන්නේ සීල වෘත ගැන වර්ණනා කර කර ඉන්න නොවේ. අට්ඨක්ඛරාතීනි පදා සම්බුද්දේන ප්‍රකාශිතා. අකුරු 8ක් සහිත පද තුනක අරුත ලොවට හෙළි කරන්න. මේවා දේශනාව වෙන වැරදි තැන් හරියට තියෙනවා. මට ඒවා කියන්න ගියොත් මගේ කාලේ අපරාධේ. පස්සේ වෙලාවක ඕනනම් බලමු. අකුරු 8ක් සහිත පද තුන. අකුරු 8ට කියනවා අනිත දුකානත කියලා. පද තුනට කියනවා ත්‍රිලක්ෂණය කියලා. බුදුවරුන්ගේ හෙලිපෙරි කෙලීම ත්‍රිලක්ෂණයයි. ත්‍රිලක්ෂණය සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. ඔබේ අර්ථයෙන් ගන්න එපා දැනට. ඔබේ දැනට පිළිගැනීම. ඔබ දන්නේ නැහැ ඔබ ළඟ උපදින්නේ පංචස්කන්ධ ධර්මතාවයක් කියලා. ඔබ මේ හැම එකක්ම බාර ගන්නවා. ඒතං මම හේතෝහමස්මින් ඒසෝ මේ අත්තා. මගේ කොට ගන්නවා, මම කොට ගන්නවා, මගේ ආත්ම කොට ගන්නවා. අන්න ඒකට තමයි කියන්නේ නিত্য ලක්ෂණයට කියනවා මගේ කියලා. සුඛ ලක්ෂණයට කියනවා මම කියලා. ආත්ම ලක්ෂණයට කියනවා මගේ ආත්ම කියලා. මේ ඒතං මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තා කියන එකේ තේරුම තමයි නিত্য සුඛාත්ම. එතකොට සත්‍යයා නিত্য සුඛාත්මණං වූ මිත්‍යා දෘෂ්ටියක වෙලමින් අපුඤ්ඤාවි සංකාරයේ පුඤ්ඤාවි සංකාරයේ ආනිජ්ජාවි සංකාරය හරහා බුද්ධෝත්පාදේ නැති කාලයක සසර ඇවිදිනවා. එයි බුදුවරු මේකෙන් මිදෙන හැටි තේරුම් කරලා දුන්නේ නැහැ. තේරුම් කරලා දෙන්න බුදුවරු හමුුනේ නැහැ. දැන් ආදේශකයට එනවා. යොදාලා තියෙන දේ තමයි වැරදි එකක්. ඒතං මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තා. ඒක තේරුම එය මගේ, එය මම, එය මගේ ආත්මය. බුදුහාමුදුරෝ දේශනා කර වදාරනවා ධර්මයේ වශයෙන් නේතං මම නේතෝහමස්මින් නේසෝ මේ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. මන අනුවණින් දකින්න. එතකොට නේතං මම මගේ නොවේ. නේතෝහමස්මින් මම නොවේ. නමේසෝ අත්තා මගේ ආත්මය නොවේ. මොකක්ද? ජීවිතය නොවේ. ඒ මොහොතට උපදින ස්කන්ධ පංචකය මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීම මිත්‍යා දෘෂ්ටියයි. මම නොවන මගේ නොවන මගේ ආත්ම වශයෙන් දැකීම ආර්ය සම්මා දිට්ඨියයි. මේ පිළිබඳ සැකනම් මෙහෙම කතා කරන්නම්. බුදු පියාණන් වහන්සේ මේ කරුණ පැහැදිලි කිරීමේදී තවත් කීප පොලක මේ රහස පැහැදිලි කරලා තිබෙනවා. සංයුතනිකායේ තිබෙනවා මඤ්ඤමාන කියලා සූත්‍රයක්. මඤ්ඤමාන කියන එකේ තේරුම මම කොට ගැනීම කියලා. මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපි මතෝ. සිංහල තේරුම මම කොට ගැනීමෙන් මායයට බැඳේ, මම කොට නොගැනීමෙන් මායාගෙන් මිදේ. මොනවද මම කොට ගන්නෙ? උන්වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා. අන්න එහෙමයි මේ නিত্য හේවත් මම, නিত্য හේවත් මගේ, සුඛ හේවත් මම, ආත්ම හේවත් මගේ ආත්ම කියන මේ pāli වචන තුන සිංහලට අපූර්වට තියෙනවා. මින් පිටපැන්න එකේ තමයි වැරද්ද තියෙන්නේ. දැන් මඤ්ඤමාන සූත්‍රයේ පෙන්වන්නේ රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානයයි මම කොට ගන්නෙ. මොකද්ද මේ මායයට බැඳෙනවයි කියන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පහ හටගෙන නැති වෙන්න ඕන. හට ගන්නව නැති කරන්න දඟලන්නත් ඕනේ නැහැ. ඒක භාග්යක් නැති වෙන එක. එහි ස්වභාවය මම නොවන, මගේ නොවන, මගේ ආත්ම නොවන බවයි. මම නොවන, මගේ නොවන, මගේ ආත්ම නොවන දේ මම කොට, මගේ කොට, මගේ ආත්ම කොට ගැනීම සසරට බැඳීමට හේතුවයි, දුකට හේතුවයි. ඒතං මම ඒ මගේ. ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. ඒ මගේ ආත්මයයි. එය
තරහව, ඒ ලැජ්ජාව, ඒ බය, ඒ දුක, ඒ කනගාටුව, ඒ ඊර්ෂ්‍යාව, ඒ වෛරය, ඒ ශබ්දකාමය, ඒ රූපකාමය, ඒ කෑදරකම ඕන දෙයක්. මම කොට ගැනීම. මොකද්ද මේ මායයට බැඳෙනවයි කියන්නේ? ඔන්න ඔයයි තේරුම් ගන්න ඕන. ගැනීමෙන් මායයට බැඳේ, නොගැනීමෙන් මායයෙන් මිදේ. ගැනීම ප්‍රමාදයයි, නොගැනීම අප්‍රමාදයයි. ධම්මපදයේ තියෙන ගාථා ජෝඩු ගැන මම ටිකක් කියන්නම් ඔකට මතක් වුණ නිසා. හැමතැනම තියෙනවා ගාථා දෙක. ඒ ගාථා දෙකෙන් කියවෙන්නේ එකක් වරදින හැටි අනික නිවැරදි කරගන්න හැටි. හරිම ලස්සනයි. යතාගාරං දුච්ඡන්නං උට්ටි සමත විජ්ජති. එවං අභාවිතං සිත්තං උට්ටි සමත විජ්ජති. යතාගාරං සුච්ඡන්නං උට්ටි න සමත විජ්ජති. එවං සුභාවිතං චිත්තං උට්ටි න සමත විජ්ජති. අන්න ඒ වගේ දෙකක් ගාථා දෙකක්. බණ තේරුම් ගත් නැති පුද්ගලයාගේ ඊරණම එක ගාථාවකින් කියනවා. බණ තේරුම් ගත්තාම ඊරණම වෙනස් කරගන්න හැටි ඊළඟ ගාථාවෙන් කියනවා. මේ දෙකක් තේරුම් ගත්තාම ඇති කොතනින් හරි. අක්කොච්චි මං අවදි මං අජිනි මං අහසිමි. තේසං උපනයි හන්ති වේරං තේසං සම්මති. අහවලාමට බැන්න. අම්හා වද කළා පහර දුන්නා. මාව පරාජය කළා මගේ දේවල් පැහැර ගත්තයි කියලා යමෙක් මට මම සංකල්පයෙන් හිතනවා. තේතං උපනයි හන්ති. එතකොට මම සංකල්පයෙන් හිතනකොට වෛරය තවදුරටත් මායයට බැඳීම සිදු වෙනවා. ඒ වෛරය සංසිඳෙන්නේ නැහැ. තේසං නෝපනයි හන්ති. මමත්වයෙන් හිතන්නේ නැද්ද වෛරය සංසිඳෙනවා. මේ වෛරයෙන් සිටීම ප්‍රමාදයයි, වෛරයෙන් නොසිතීම අප්‍රමාදයයි. වෛරයෙන් සිටීම ප්‍රමාදයයි, වෛරයෙන් නොසිතීම භාවනාවයි. එහෙම අපිට එතන ගන්නත් පුළුවන්. තව ඉස්සරහට එහෙම ගන්නවා අපි මේක සම්බන්ධයෙන්. දැන් මේ මායයට බැඳේ කියන රහස හොයාගන්නේ කොහොමද අපි? අපි මෙහෙම බලමු. දැන් කාලේ මදි ඒක ගන්න ඒ නිසා මේ ටික විතරක් කියලා ඉස්සරහට පැහැදිලි කරමු අපි. දැන් එහෙනම් මේ ස්කන්ධ පහෙන් පහට එන අරමුණ කෙරෙහි ඇලෙනවද ගැටෙනවද? ඇලීම සමග මුලාව, ගැටීම සම මුලාව. ඇලීමේදී ඇලීම මම වෙනවා, එකයි ඇලීම මුලාව කියන්නේ. ගැටීමේදී ගැටීම මම වෙනවා, එකයි ගැටීම මුලාව කියන්නේ. ඇලීමේදී ලෝභ මොහ, ගැටීමේදී දේශ මොහ. ස්කන්ධ පංචකයෙන් පංචකයට තමයි මේ සත්වයා මගේ මම මගේ ආත්ම කියන මිත්‍යා සංකල්පයෙන් බැඳෙන්නේ. ඒකට කියනවා නিত্য සුඛාත්ම. බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වෙලා නিত্য සුඛාත්ම කියලා වණක් දේශනා කළේ නැහැ. ඒක සත්වයාගේ පිළිගැනීම. සත්වයා සංසාරේ ඇවිදින්නේ මේ අපුඤ්ඤාභි පුඤ්ඤාභි ආනිජ්ජාභි සංකාර තුනෙන් එකක් මගේ කොට මම කොට මගේ ආත්ම කොට ගන්න නිසා. ඇවිදින්න හේතු ඉතුරු වෙනවා. සසර ඇවිදින්න හේතු. අපි ඒ ගැන කතා කරමු ඊළඟ වෙලාවෙදී. මම කොට ගන්න නැත්නම් ඉතුරු වෙන්නේ නැතුව නැති වෙනවා. මෙන්න මේ ඉතුරු වෙලා නැති වෙන එක තමයි නිත්‍ය සුඛාත්ම සංකල්පයේ තියෙන දෝෂය. ඒතන් මම ඒතෝහමස්මින් ඒතෝ මේ සංකල්පයේ දෝෂය යලි සසර උපදින්නට දුකක් හටගන්න හේතුවක් චිත්තසංතානගතව ඉතුරු වෙලා නැති වෙන එක. අන්න ඒක තමයි මායයට බැඳීම කියන්නේ. මායයෙන් ගැලවෙන්න නම් ඉතුරු වෙන්නේ නැතුව අවසන් කරන්න කියලා කියනවා. නේතන් මම නේතෝහමස්මින් නේසෝ මේ අත්තා සංකල්පයේදී මම කොට මගේ ආත්මයට ගන්න නැති වෙන්න ඕන. එතකොටත් නැති වෙනවා. ඉස්සරලත් නැති වුණා. ඒක සැබෑ අනිත්‍ය නෙවෙයි. මේ ඉතිරි නැතිව නැති වෙනකොට ඒකට කියනවා අනිත්‍යවත් ධර්මය. සසර ඇවිදින්නට හේතු වෙන්නේ නිත්සුකාත්ම නම් වූ කාරණා තුල කර්ම රැස් කිරීම. කර්ම මාර්ගය තුල තියෙන නිත්සුකාත්ම සංකල්පය. සසරින් ගැලවෙන්න හේතු වෙන්නේ නිත්සුකාත්ම කියන වදන් තුන ගාවට අනිත්දුක්ඛ අනාත්ම නැවති මේ නවීකරණය කරපු ආදේශය. වැරදි ආදේශය නෙමෙයි. බුදුන් වහන්සේ එලිකලා වූ ආදේශය ආදේශ කිරීමයි. එවිට සසර උපතට හේතු ඉතුරු වෙන්නේ නැතුව අවසන් වෙනවා. ආසව රැස් වීමකට ආශේෂය වෙනවා. සංසාර ගමනේ යමන සිදු වෙන්නේ පුද්ගලයා ස්ත්‍රී පුරුෂ කිහි පැවිදි වේදෙන්තරව ස්කන්ධ පංචකය මම කොට මගේ ආත්ම කොට ගන්නා වූ නිත්සුකාත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටි හරහා. බුදුවරු මේක ලෝට පහළ වෙලා පෙන්ලා දෙනවා කර්ම රැස් වෙන්නේ නිත්සුකාත්ම සංකල්පයේදී. කර්මක්ෂය වෙන්නේ අනිදුක්ඛ අනාත්ම නම් වූ ධර්මයේදී. නිත්‍ය සුඛාත්මකට ගනිමින් සසර ගමනේ සසරේ කරගත්තා වූ දුකට හේතු අයින් කිරීම සඳහා සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛ අනාත්ම නැමැති ධර්මයේ මම සරණ කර ගනිමි. කිසිම තේරුමක් ගත්තේ නැතුව
කටේ කිරිසුඳ ගේ නැති පුංචි කාලේ ඔබ කියපු ධම්මං සරණං ගච්ඡාමි නම් වූ පාඨයේ සැබෑ අරුත යථාර්ථයක් බවට පත්වීම සඳහා ඔබ මේ ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතුයි. සසර දුකින් මිදීමට සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛානාත්මය නැමැති ධහම මම සරණය කර ගනිමි. ඒ සරණ හැර වෙන සරණක් නැත. ඔන්න ඔය තෙරුවන් සරණ යාමේ තියෙන ගැඹුර. තව බුද්ධං කීවෙත් නැහැ, සංඝං කීවෙත් නැහැ, නිකන් ආපු නිසා වචනේ මතක් කළේ මෙතෙන්ට. එබැවින් වෙන මොකවත්ම ඕනේ නැහැ. හරියට තෙරුවන් හඳුනාගත්තාම එතනින් එහාට කර්මක්ෂය කරන මාර්ගයට වැටෙනවා. පෘථග්ජන කිසිවෙක් තෙරුවන් සරණ ගිහින් නැහැ කියන්න විතරයි දන්නේ. තෙරුවන් සරණ යාමම සෝවාන් වීමෙන් පස්සේ ආරම්භ වෙන දෙයක්. සැබෑවටම තෙරුවන් සරණගත පුද්ගලයා කියන්නේ මාර්ගඵලලාභීත්වයෙන් එහාට. එතකල් තෙරුවන් හඳුනන්නේ නැහැ. හදාගත්ත තෙරුවන් තුම්පලක ඉන්නවා පන්තලේ. බුදුහාමුදුරුවෝ විහාරේ ඉන්නවා, ධර්මයේ පුස්තක පොත්ගුලේ ඉන්නවා, සංඝයා පන්තලේ ඉන්නවා. මෙහෙම තෙරුවන් වඳින තාක්කල් එක පෘථග්ජනයින්ගේ තෙරුවන්. ආර්ය සත්‍ය තෙරුවන් නෙවෙයි. සැබෑ තෙරුවන් Tamanගේ හදවතෙන්ට ඕන ඒ ත්‍රිවිධ රත්නය ඔබ නිරත වශයෙන් දුකින් අත මුදනවා. එබැවින් පංචස්කන්ධය මම මගේ කොට ගැනීම පංච උපාදානස්කන්ධයයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛායරුණාම සංකිට්ඨේන පංචස්කන්ධා දුක්ඛා කියලා දේශනා කරව බුදුබණක් ත්‍රිපිටකේ නැහැ. පංචස්කන්ධයේ මමත්වයෙන් අරගෙන දුක් හදා ගන්නවා. පංචස්කන්ධයේ මමත්වයෙන් මුදවා ගන්නට බුදුහාමුදුරුවෝ අනිත් දුක්ඛ අනාත්ම ධර්මයේ භාවිතා කරන්න කියලා තියෙනවා. එතකොට මායාවෙන් නිදහස් වෙනවා. එතකොට දුක තියෙන තැනම දුක නැති වූ තැන බවට පත් වෙනවා. මතක තබා. ඔබට යම් තැනක් දුකද ඔබේ ජීවිතයේදී යම් තැනක් මේ මානසික ගැටීම හට ගන්නවද එතනමයි දුක නැති වූ තැන බවට පත් වෙන්නේ. ධර්මයේ සපාවිච්චි කරපුවාම. ධර්මයේ සරණ මිනිසා පෞද්ගලිකව මොහොතක් පාසා ස්කන්ධ පංචකය තුළ අනිදුක්ඛ අනාත්මේ භාවිතයෙන් පුරුදු කරන්නට වෙනවා. ඒ පුරුදු කරනකොට කර්ම රැස්වීම වෙනුවට කර්මක්ෂය වීම ආරම්භ වෙනවා. එවිට වර්තමාන මිනිසුන් බුදු පියාණන් වහන්සේ ලොවට හෙළි කර වදාළා වූ සංස්කාර ධර්මයන්ගේ අනිදුක්ඛ අනාත්මය තමන්ට මානසිකව මතුවෙන සියලු ගැටලු වලින් විසඳීම සඳහා යොදා ගන්නු ලබනවා. ඔන්න සත් හටවන බව දුකට වේදානන්ගේ වෙද මහත්තයාගේ බේත. අවාසනාවකට වෙද මහත්තයාට වර්ණනා කරනවා, වෙද මහත්තයාට මල් පහන් පූජා කරනවා, බේත රීට්ටුව කියවනවා, බේත බොන්නේ නැහැ. දවල් රෑ දෙකේ මේ රීට්ටුව කියවනවනේ සමහර අය රැලි වෙනකොටත් කියවනවා. අපේ බුද්ධ ආගම සීට්ටු කියවන්න හදාගත්ත එකක් නේ. බෙහෙත් සීට්ටුව කියවන්න විතරයි අපේ අය දන්නේ. බෙහෙත් සීට්ටුව කියවලා බෑ බෙහෙත නියම කරගෙන හදාගෙන බෙහෙත පාලනය කරන්න. එවිටයි ලෙඩේ හොඳ වෙන්නේ. වර්තමාන සමාජයේ පවතින උග්‍ර වෙන මේ ගැටලු වලට ත්‍රිලක්ෂණීය තරම් හොඳ බෙහෙතක් ත්‍රිලක්ෂණීය භාවිතා කිරීම තරම් හොඳ සරණක් තවත් නැහැ. පෞද්ගලිකව ත්‍රිලක්ෂණීය තේරුම් අරගෙන භාවිතා කරන්න ඕන. එතකොට තමයි දහම ගැටලු සඳහා සරණ කරගන්නා වූ මිනිසුන් සහිත සමාජයක් බවට පත්වන්නේ. අපේ රටට යම් දවසක දහම් දීපය කියලා කිව්වේ මල් පූජා කරපු හින්දා නෙවෙයි. මේ අනිදුක්ඛ අනාත්ම වූ ධර්මයේ එදිනදා ජීවිත ගැටලු විසඳා ගැනීම සඳහා භාවිතා කළගත් මිනිසුන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස තුළම සිටපු නිසා අපි හැමෝම බුදුන්ගේ ත්‍රිලක්ෂණයේ තේරුම් අරගෙන අද නිවෙන්න කටයුතු කරන්න ඕනේ. එතකොට මේ රටට ධර්මදීපය කියන උපාධි නාමය යලිත් කරේල්ලන්න පුළුවන් වෙයි. දැනට ඒක ගලවලානේ තියෙන්නේ. දැන් ප්‍රථම ස්ථානයේ තියෙන ඕවා යන්නේ මේවා කියන්න වෙලාවක් නැහැ මට. එබැවින් අපි මේ පැමිණෙන්නේ පවතින රටාවේ තියෙන වචන ටික කියලා යන්න නෙවෙයි. මේ වචන යම් වැරද්දක් පෙන්වුවා නම් වැරදියකට නිවැරදික කියන්නේ නැතුව මෙතනින් නැගිටින්නේ නැහැ මම. මේ කරුණ පිළිබඳව තවත් විග්‍රහයක් අපි ඔබට මින් පසුව එළඹෙන අවස්ථාවේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි එහෙමනම් දකින්න ඕන ධර්මය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය අනිත්‍ය දුක්ඛ අනාත්මය බුදුන් දෙසූ ධර්මයයි. ස්කන්ධ පංචකයගේ නිත්සුකාත්ම හේවත් පංච උපාදාන ස්කන්ධය ඔබ සසර ඇවිදින ධර්මයයි. අන්න පරස්පරයි. අර ධර්මය අතහැරලා මේ ධර්මයට එනවට තමයි ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. ඕක මැරෙන කල්ම කීවත් දසදහස් වතාවක් කීවක්වත් සරණ කරගන්න වෙන්නේ නැහැ. තේරුම් ගත්තොත් කියන්න ඕන නෑ සරණ පිහිටනවා. එසේ සැබෑ තෙරුවන් හඳුනාගෙන තෙරුවන් සරණ කරගෙන තමන් ගත කරන ජීවිතයේ ඇතිවෙනා වූ ගැටලු විසඳා ගැනීම සඳහා පෞල් ප්‍රශ්නවලදී සහෝදර සහෝදරයන්ගේ ප්‍රශ්නවලදී ආර්ථික ප්‍රශ්නවලදී තව නොයෙකුත් ගැටලු හට ගන්නවා මානසික ගැටලු. ඔබට මුදල් වලින් විසඳන්න පුළුවන් ප්‍රශ්න විසඳන්න මේකෙන් බෑ ඒක වෙන විසඳ ගන්න. මේ ඇතිවෙනා වූ මේ මානසික අවපීඩනයන්ගෙන් ගැලවීමට ත්‍රිලක්ෂණීය තරම් උතුම් සරණක් උතුම් දහමක් තවත් නැහැ. හදාගත්ත දුක් නේ තියෙන්නේ ලෝකෙ නෙමෙයි දුක් තියෙන්නේ. දුක් 100ක් තියෙනවා අල්ලා ගැනීම 100 නම් දුක් 100යි. තම තමන් විසින් හදාගත්ත කරුණ මත දුක් විඳින්නේ.
හදා ගන්නවා කියන්නේ මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්නවායි කියන්නේ. ඒ ටික ඉවත් වෙලා යනකොට දුක කිව්ව තැන දුක නැති වූ තැන. බුදු සමය දුක්ඛ ආගමක් නෙවෙයි. බුදු සමය අතිශයින්ම දුක නැති වූ තැන විශේෂයෙන් දේශනා කරපු ආගමක්. මතක තබා ගන්න. දුක කියන එක වැරදි සංකල්පයෙන් අරගෙන මේ අය භාවිතා කරන්නේ. හැබැයි බුදු සමය අසුභවාදී නෑ සුභවාදී. මිනිසාට හොයන අසීමිත සැනසීම නිදහස හොයා දීම සඳහා බුදුන් වහන්සේ ගමින් ගමට යමින් දේශනා කළේ සියලු සංස්කාර ධර්මයන් අනිදුක්ඛානාත්මයන් මේ සැබෑ අරුතයි. ඒ හැබෑ අරුස තේරුම් ගැනීම තුළ ඔබට වර්තමාන මොහොතේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන බුදුන්ට අපහාස නොකරන බුදුන්ගේ සක්‍රිය බව පිළිගන්න මේ බුද්ධෝත්පාදේ සැබෑ බෞද්ධයින් බවට පත්වීමට මෙම ධර්මානුශාසනාවත් හේතු ආසනාව වේවා පාදක වේවා කියන සුභාශිංසනය කරමින් අපේ ධර්මදේශනා මාලාවේ දෙවෙනි කොටස මෙසේ අවසන් කරනු ලබනවා.